සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඕගොල්ලන්ට අවුරුද්ද පුරාම අද මම මුං ඇට කැවුම් හදන්න යන්නේ. මුං ඇට 250ක් හාල් පිටි හාල් 500ක් දිය දාලා කොටා ගන්න ඕනි. මේ මං සීනි පැණි කරන්න හදන්නේ. මුං ඇට 250ක් හොදලා වේලලා ඊට පස්සේ කබලේ බැදලා පිටි කරගන්න. ගොඩක් පිටි කරගන්න එපා. දෙපාරක් විතර ගෙදර ග්‍රයින්ඩ් කරනවා නම් හරි මෝලට දුන්නොත් නම් හොඳටම කුඩු වෙනවා. මේ මම පැණි එක හදාගන්නේ මං සීනි කරවෙන්න ඇරලා ඒකට වතුර ටිකක් දැම්මා. ඊට පස්සේ ඊටු සීනි ටික දානවා. මේකට ඕනම කැවුම් જાතියකට හාල් කිලෝ එකකට සීනි හරි පැණි හරි හකුරු හරි 700යි ගන්නේ. මම මෙතන 252ක් 500යි ගන්න නිසා මේ වගේ 350ක් සීනි දාගන්න මේකට ටිකක් දාලා මේ කරලා ඊට පස්සේ ඉතුරු ටික දාලා දිය වෙන්න ඇරලා මේ වගේ පැණි එක හදා ගන්නවා. සීනි ටික හොඳටම දිය වෙන්න අරින්න. මෙහෙම හැඳි ගගා සීනි ටික දිය වුණාම වැඩි වතුර දාගන්න එපා මේකට. කෝපයක් වගේ දාගන්න වැඩි දාගන්න එපා. හොඳට ඝන කමට තිබුණාම ලේසි හදාගන්න. ඊට පස්සේ හාල් පිටි තෙත හාල් පිටි ඕනි. තෙත හාල් පිටි භාගයක් තියාගන්න බැටර් එකට ගන්න 500න් 250ක් මේකට දාන්න. මට ඒක පෙන්න ගන්න බැරි වුණා ඔයගලන්ට. හාල් පිටි මුං ඇට පිටි 500ම මේකට දාලා කලවම් කරලා පැණිත් එක්ක මේ වගේ කලවම් කරන්න. පැණි එක හොඳටම නිවෙන්න අරින්න. චුට්ටක් කැමති නම් ලිප උඩ තියලා මේ වගේ දාගන්න. පැණි එක ඩිංගක් රසනේ තියෙනකොට දැම්මහන් ඇති. කැමති නම් ලිප උඩ මේ වගේ චුට්ටක් තියලා දාගන්න. හැබැයි ගොඩක් වෙලාවට එතකොට හයි වෙන්න බලනවා. අලුතෙන්ම හදන කෙනෙක් නම් පැණි එක හොඳටම සීතල වෙන්න ඇරලා මේ දෙක කලවම් කරලා ගන්න එක තමයි ලේසිම ක්‍රමේ. ඊට පස්සේ ලැල්ලක් උඩට මේ වගේ කෙහෙල් කොලයකට හරි ලැල්ලක් උඩට හරි පිටි ටිකක් දාලා මේක තුනී කරගන්න මෙහෙම. සමහරු මේකට කැඳ දාලා අත් ගහනවා ඉස්සර අපේ ආච්චි අම්මලා එහෙම කරන්නේ නැහැ. මම නම් මේක හරිම ලේසි. මේක මේ වගේ මේ ටිකක් බුරුලට හිටින්න පැණි දාලා හදාගන්න. ඊට පස්සේ මේක කපා ගන්න පුළුවන් එක්කෝ. එහෙම නැත්නම් අතේ ගුලියක් හදලා අතේ තියලා රවුමක් වගේ හදලත් ගහ දාගන්න පුළුවන්. මං හදන්නම් ඒක බලා ගන්න. මේ විදිහට කපා ගන්න. මේක ඉක්මනට කරගන්න පුළුවන්. ඉක්මනින් හදා ගන්නත් පුළුවන්. මෙහෙම කපා ගන්න. නැත්නම් රවුම් ඒවා ආසනම් රවුම් ටිකකුත් හදා ගන්න. මේකෙන් මම කැවුම් ගෙඩි 60කට කිට්ටු වෙන්න හැදුවා. මම පොඩියට හැදුවේ. ඔගොල්ලෝ ලොකුවට ඕන නම් 45ක් විතර හදා ගන්න පුළුවන් වෙයි. හොඳටම ඇති ගෙදරකට මේ ටික. මේ විදිහට ඉක්මනින් කරගන්නත් පුළුවන්. මම කැන්ද කොළ ටිකක් ගෙනාව. ඔයගොල්ලන් කැන්ද කොළ කෙසෙල් කොළ තියෙනවා නම් ඒවට තියාගත හැකි කපලා. නැත්නම් ඉටි කොළයකට උනත් තියාගන්න පුළුවන් මේ විදිහට. මේම කපලා තියාගන්න. ඊට පස්සේ මේක දාන්න බැටර් එක හදා ගන්න ඕනි. අර පිටි 500න් 250ක් තමයි ඔතෙන්ට දැම්මේ. ඊටු 250ට මම නම් බිත්තරයක් දාන. ඔයගොල්ලෝ කැමති නැත්නම් දාන්න එපා. බිත්තරයක් දැම්මහම මේක හොඳ ක්‍රිස්පියට තියෙනවා කැවුම. ලුණු දාන්න, කහ ටිකක් දාන්න. දාලා හොඳට ඝන කමට මම එක හදන හැටි පෙන්නන්නම්. මේ ඝන කමට අනා ගන්න පිටි ටිකක් වතුර වැඩි කරගන්න නැතුව වතුර ටික ටික දාලා කැවුම දැම්මහම කැවුම හොඳට මේ වැටේ බැටර් එක රැඳ වෙන විදිහට ඝන කමට වතුර පොඩ දාලා අනා ගන්න. කැමති නම් කිරි දාන්නත් පුළුවන් මේ බැටර් එකට. කැමති විදිහකට අනා ගන්න. හැබැයි බිත්තරයක් දැම්මොත් මේක හොඳට මේ පරණ මේ ඉක්මනට පුස්කන්නෙත් නෑ. කල් තියාගන්නත් පුළුවන්. මම මේ විදිහට කපා ගත්තා. ඊට පස්සේ ඒ ටික මේ වගේ අහුරගත්තා කැන්දකොළවල තියලා. ඊට පස්සේ මම මේ බැටර් එක අනා ගන්නවා. මේ බලන්න ටිකක් ඝන කමට තමයි මම ඒක අනාගත්තේ. මේ විදිහට. ඊට පස්සේ තෙල් තාච්චියේ රිපේ තියලා බැටර් එකේ ඔබලා මේ බලන්න ඒකේ ඝනකම මේ විදිහට දාලා අර බලන්න ඉබ්බුවාම ඒක කැවුම පේන්නේ නැති වෙන්න ඝනකමට තියෙන්න ඕනි. මේ බලන්න මේ විදිහට එහෙම බැද ගන්න ටික ටික දාලා මේක එකක් බැදෙනකොට චුට්ටක් වෙලා යනකොට අනිත් එක දාන්න පුළුවන්. එකට පැටලුණාට පස්සේ මේවා ගලව ගන්න පුළුවන්. එක එක බදින්න එපා. ටිකක් වැඩිය දාලා එකපාර බැද ගන්න. ඉක්මනින් හදා ගන්න පුළුවන් මේක. ගොඩක් රසවත් මේක හදා ගන්න. කවදාවත් හදලා නැති වුණත් බය නැතුව හදන්න. හදලා බලන්න. අර අලුව හදනවා වගේත් හදා ගන්න පුළුවන්. අර පැණි ටික හොඳටම නිවුනොත් ඔයගලන්ට මේක කරගන්න ලේසි. පැණි හයි වෙලා තිබුණොත් ගල් වෙනවා මේ බැටර් එක කැවුම් එකේ. එතකොට හදා ගන්න අමාරුයි. කෑම හදන්න බය වෙන්න එපා. හදලා
හොඳට පොඩ්ඩක් හදලා බලන්න මේ පෝෂන් එකෙන්. බැරි වුණොත් ඉසිකලා නිකන් ඉන්නම කියලා හිතාගෙන හදන්න අනිවාර්යෙන් හදන්න පුළුවන්. මට ඊයේ හරි සතුටු දවසක් මගේ යාළුවෙක් මේ කවදාවත් හදලා නැතුව මගේ කොකිස් ටික බලලා එයා කොකිස් හදලා පිටරට ඉන්න යාළුවෙක් මට දාලා තිබුණා. මම ඕගලන්ට ඒකත් පස්සේ දාන්නම් බලන්න. මේ විදිහට මේ වගේ බැදුනා. බෙදෙනකොටම ගොඩක් කෑවා. ඒක නිසා මට ගාන බලා ගන්නත් බැරි වුණා. කොහොමද 60කට කිට්ටු වෙන්න හදන්න පුළුවන් මේ ටිකෙන්. මේ විදිහට බැද ගන්න මේක. තෙල් ගොඩක් දාලා එකපාර බදින්නත් පුළුවන්. මේ විදිහට බදින්නත් පුළුවන්. එතකොට කලබලෙට ගොඩක් හදා ගන්න ඕන නිසා ටික ටික හදා ගන්න මේ විදිහට. හදලා බලන්න මේක. හරිම රසවත් මේක. ඔයගලන්ට පැණි හකුරු තියෙනවා නම් මේ වෙනුවට කිලෝ එකට 700ක් හකුරු හරි පැණි හරි දාගන්න. වතුර කෝප්පයක් දාලා හකුරු එක පැණි කරගන්න. ඒක ගොඩක් රසවත්. මම නම් සීනි වලින් හැදුවේ. මේම හදලා බලන්න. හකුරු දැම්මොත් පැණි දැම්මොත් නම් ගොඩක්ම රහයි. ගෙදර හදලා කියලා ළමයිත් සතුටු වෙයි. මේක හදලා අවුරුදු මේසෙට තිබ්බහම ඔයාටත් පොඩි අභිමානයක් දැනෙයි. කවදාවත් හදලා නැත්තම් මගේ කෑම තමයි. මේක හදලා බලන්න. ඔයගලන්ට සුබ දවසක්.